අපේ රටේ අපරාධ වැළැක්වීම සඳහා තිබෙන පොලිසිය එහි සියල්ලම නොවුනත් යම් ප්‍රමාණයක් අපරාධකරුවන්ගේ ආරක්ෂාව බවට පත් වී තිබෙනවා. අපරාධකරුවන් මැඩපවත්වන්න ඕන පොලිසිය. හැබැයි එහි යම් කණ්ඩායමක් ඉන්නවා අපරාධකරුවන් ආරක්ෂා කරන. මේක අද රට. අපේ ආගමන විගණන දෙපාර්තමේන්තුව තිබෙන්නේ නීති විරෝධීව පාස්පෝර්ට් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම වැළැක්වීම සඳහා. හැබැයි එම ආගමන විගණන දෙපාර්තමේන්තුවම පාතාල නායකයන්ට නීති විරෝධී පාස්පෝර්ට් හදලා දෙනවා. ආයතනවල තියෙන වගකීම් අත්හැරලා තිබෙනවා. බන්ධනාගාරයේ එහෙම දෙපාර්තමේන්තුව තිබෙන්නේ සිරකරුවන් ආරක්ෂා කරගන්න උන්ට පහසුකම් සපයන්න. හැබැයි එම බන්ධනාගාර දෙපාර්තමේන්තුවම නීති විරෝධීව සිරකරුවන් නිදහස් කරනවා. කොහෙද රට තියෙන්නේ? අපේ RMU එක තියෙන්නේ නීත්‍යානුකූල වාහනයක් පාරට දාන්න. ලයිසන් බලපත්‍රයක් දීලා, ලයිසන් එකක් දීලා, අංකයක් දීලා පාර දාන්න. හැබැයි ඒ RMU එකම සල්ලි අරගෙන නීති විරෝධී වැඩේ කරනවා. මේ මෑතකදී කීප දිනක් අත්අඩංගුවට ගත්තා. ඉමිග්‍රේෂන් උත් අත්අඩංගුවට ගත්තා. පොලිසියනුත් අත්අඩංගුවට ගත්තා. බන්ධනාගාරනුත් අත්අඩංගුවට ගත්තා. ඒ කියන්නේ මොකක්ද? ගරු කටයුතු සමාජීය වගකීම් තියෙන සියලු ආයතන බිඳ වැටී තිබෙනවා. මෙතන ඉන්න පුරවැසියන් අපි ඇහුවොත් ඔබ කවරෝ ආයතනයට ගිහිල්ලා මගේ කාර්ය කිරීම පිළිබඳව සතුටුද කියලා ඇහුවොත් එම සතුටුදායක තත්වයක් නැහැ. සියලු ආයතන බිඳ වැටේ. ඒ නිසා අපි හමුවේ තිබෙන අභියෝගය තමයි යලි සෑම පුරවැසියෙකුටම සෑම ආයතනයකටම ඒ වගකීමට අනුව වගකීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙන සංස්කෘතියක් නිර්මාණය කිරීම. ඒ නිසා මම හිතනවා අපි මේ පොසොන් පුන් පොහොය දවසේ අදිෂ්ඨානයක් ගත යුතුයි. මේ සමාජයත් මේ ආයතන පද්ධතිය යහපත් සමාජයක් බවට පරිවර්තනය කළ යුතුයි. එහෙම නැත්නම් අපිට අපේ අතීතයේ උරුමය පිළිබඳව ඉතාමත් ආඩම්බරයෙන් මේ ඉතිහාසයක් තිබුණා. මිහින්තලේ පුදුබිමේ තමයි අපිට විශාල රෝහලක් තිබුණායි කියලා අපිට වාර්තා පළ වෙනවා නේද? අපිට පළමු ඔපරේෂන් එක තිබුණු ලෝකේ පළමුණු ඔපරේෂන් කරපු ස්ථානයක් මේ මිහින්තලේ තිබෙනවා කියලා විද්‍යාත්මක කැණීම් වලින් එළදරව් වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? අපේ හාමුදුරන් වහන්සේලා ගොඩක් ගම්වල මම දන්නවා වෙද හාමුදුරු ලෙස හඳුන්වනවා. මෙහෙම විශාල සංස්කෘතියක් අපිට තියෙනවා. විශාල ඓතිහාසික උරුමයක් තියෙනවා. ඒ උරුමයන් ගැන අපිට නැවතත් ආඩම්බරෙන් ලෝකේ ඕනෑම කෙනෙක් ඉදිරිපිට සමහර රටවල ලෝකේ විශාල ආර්ථිකම ජයග්‍රහණ කරන් තියෙනවා. ඉතිහාසය අවුරුදු 450කට වඩා පැරණි නේ. අපිට දිගු ඉතිහාසයක්, දිගු ඓතිහාසික වටිනාකම්, මහා ප්‍රතාපවත් සංස්කෘතිය, වැව්, දාගැබ්, හාමුදුරන් වහන්සේලා, උපාසික උපාසිකාවෝ, මහා ජන සමාජය දිගු කාලයක් අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන්. ඒ සියල්ල ඉතිහාසයේ බවට පත් වී තිබෙනවා. වර්තමානයේ ඒ සියල්ල සැලකිත ප්‍රමාණකින් අයිස් වතුරේ ගිල්ලා දමා මරා දමා තිබෙනවා. එක වෙලාවක මිනිස් ශිෂ්ටාචාරයේ බිඳ වැටුණු යුගයන් තියෙනවා. බිඳ වැටුණු යුගයන් තියෙනවා. හැබැයි බිඳ වැටීම තේරුම් අරගෙන ඒ බිඳ වැටීම නිසි පරිදි අධ්‍යයනය කරමින් අලුත් පරිවර්තනයන්ට ඒ රාජ්‍යම් පත් වෙලා තිබෙනවා. ඉන්දියාව ගත්තත්, ජපානය ගත්තත්, දකුණු කොරියාව ගත්තත්, චීනය ගත්තත් බලන්න ඉතිහාසය උස්සලා. අපිටත් පරියාණි යුගයක අපි ගමන් කරමින් තිබුණා. දැන් අපි තිර අධිෂ්ඨානයකට ආයිතු තිබෙනවා. මේ පරියාණික යුගයේ අවසන් කොට යලි අපි ජයග්‍රහණය සඳහා අපේ භෞතික අධ්‍යාත්මික ජීවිත පරිවර්තන කර ගැනීමේ නව යුගයක් අපි ආරම්භ කරා. මේ අපේ ජාතිය ගොඩනැන්නුණු පුදබිමේ සිට මේ රටේ ජනතාවට මා කරන ආමන්ත්‍රණය. අපිට අවස්ථාවක් ලැබිලා තිනවා යලි නැගී සිටින්න. අන්න ඒක අපි අත් නොහැර වෙළඳගමු.